හොඳයි දරුවනේ. ඉතින් ආයුබෝවන්. අද ඕගොල්ලන්ව එකතු කරගන්නේ ඊටාම විශේෂ වැඩසටහනකට. ඉතින් සාමාන්‍ය පන්ති ක්‍රමයෙන් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා ටිකක් අලුත් දෙයක් කරන්න හිතුවා. මොකද ඕගොල්ලන්ගේ ඉල්ලීම මත ළමයින්ගේම රික්වෙස්ට් එක මත ළමයි කිව්වා සර් අපි පේපර් ක්ලාස් එකක් පොඩ්ඩක් ඩිස්කස් කරන්න පටන් ගමුද කියලා. ඉතින් ඒක සෙෂන් එකක් විදියට කියන්නේ සම්මන්ත්‍රණ මාලාවක් විදියට මම ඩිස්කස් කරන්න පටන් ගත්තා. ඉතින් මේක ඇත්තටම Zoom එකෙත් යනවා. Zoom එක ලොග් කරලා ඔයගොල්ලෝ ලයිව් සෙෂන් එකක් විතර බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් දාන්න පුළුවන්. ඒකට ළමයි 12 දෙනෙක් නෑ. ළමයි 11 දෙනෙක් ලොග් කරලා ඉන්නවා YouTube එකට. sorry Zoom එකට. ඒ වගේම තමයි මේ වීඩියෝ එක මේ විදියටම අනවශ්‍ය තැන් කපා හැරලා සංශෝධනය කරලා ඔයගලන්ට YouTube මාධ්‍ය ජාලයට අපි නිකුත් කරනවා. එතකොට ඔයගලන්ට ඕන තරම් YouTube එකේ මේක වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න යන්න කලින් පළවෙනි වීඩියෝ එක විදියට ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ඔයගලන්ට යන ව්‍යාපාර අධ්‍යයන විෂය 2020 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කොහොමද හැදිලා තියෙන්නේ ස්ට්‍රක්චර් කොහොමද කියන මේ වෙද්දී ඔයගලන්ට අනිවාර්යෙන් අයිඩියා එකක් ඇති. ඉතින් මේ වීඩියෝ එක බලන අලුත්ම ළමයෙක් ඉන්නවනම් ඒ ළමයට පොඩි අයිඩියා එකක් ගන්න මම නිකන් සරලව කියන්නම් කොහොමද අපේ ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ කියලා. හොඳයි. ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක් වගේ ඕගොල්ලෝ අපස උසස් පෙළේදී අපස සාමාන්‍ය පෙළ විභාගය ලියනකොට ඕගොල්ලන්ට හම්බෙච්ච ප්‍රශ්න පත්‍රය වගේම තමයි 1 සහ 2 කියලා කොටස් දෙකක් තියෙනවා. 1 සහ 2 කියලා කොටස් දෙකක් තියෙනවා. ඒතර පළමු කොටස සහ දෙවන කොටස. පළමු කොටසට ඕගොල්ලන්ට ලබා දෙන කාලය පුතේ පැය දෙකක්. හරි. මම පැය දෙකක් කියලා එහෙම ලියන්නම්. පැය දෙකක කාලයක් ඕගලන්ට ලබා දෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ පැය දෙක ඇතුළත ඕගලන්ට කරන්න තියෙන්නේ මොනවද? ඕගොල්ලෝ කරන්න ආසම දෙන්නේ MCQ නේ. ඉරි ගහන ප්‍රශ්න වලට ඕගොල්ලෝ ගොඩක් කැමතිනේ. MCQ කියලා කියන්නේ පුතේ multiple choice question. එතකොට මෙන්න මේ කියන multiple choice questions 30ක් ඕගලන්ට හම්බ වෙනවා පළමු කොටසේදී. ඕගලන්ට ප්‍රශ්නයක් දීලා ඒ ප්‍රශ්නෙට අදාළව උත්තර 5ක් දෙනවා. ඒ උත්තර 5න් වඩා නිවැරදිම පිළිතුරු තෝරලා ඉරි ගහන්න තමයි තියෙන්නේ. හොඳයි. එතකොට මේ 30 ලියලා ඉවර වුණාට පස්සේ 31 සිට 40 දක්වා කියන ප්‍රශ්න කොටස් 31 සිට 40 දක්වා ප්‍රශ්න 10ක් ඔයාට සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න තියෙන්නේ. ඉතින් හිස්තැන් පුරවන්න කිව්වහම දැන් මම පන්තියේදී මේක කරේ සමහර ළමයි නිකන් බැලුවා අයියෝ මේ උසස් පෙළට ඇවිල්ලා හිස්තැන් පුරවන්නද තියෙන්නේ කියලා. එහෙම හිස්තැන් පුරවනේව නෙවෙයි ටිකක් ඇඩ්වාන්ස් දේවල් තියෙන. ඇඩ්වාන්ස් ලෙවල් නේ කරන්නේ. උසස් පෙළනේ. උසස් දේවල් තමයි කරන්න ඕනේ. ඒ නිසා සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න තියෙනවා. ප්‍රශ්න අංක 41 සිට 50 දක්වා කියන ප්‍රශ්න. එතන ප්‍රශ්න 10ක් තියෙනවා. කෙටි උත්තර ලියන්න තියෙන්නේ. කෙටි උත්තර උදාහරණයක් විදිහට ව්‍යාපාර සමාජ ධර්ම වගකීම් 4ක් ලියන්න. ඒ වගේ කෙටි උත්තර ලියන්න තියෙන්නේ ඔයාලට. ඔක තමයි ස්ට්‍රක්චර් එක. ඔයාලට හම්බෙන සැලැස්ම ඕක. පළවෙනි කොටසේ. හරි. දෙවෙනි කොටස ගැන මම පස්සේ ඔයගලන්ට කියන්නම්. මොකද අද මම කතා කරන්න හිතාගෙන ඉන්නේ පළවෙනි කොටස ගැන නිසා. මේ වීඩියෝ එකත් කොටස් දෙකකට මට කඩන්න වෙනවා. මොකද දැන් YouTube එකට දානවා නම් මේක මම කොටස් දෙකකට තමයි අනිවාර්යෙන් දාන්නේ. ප්‍රශ්න 15ක් සාකච්ඡා කරලා ඊළඟ ප්‍රශ්න 15 මේ විදිහට දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එතකොට පැය දෙකක් ඇතුළත ඔයගලන්ට මේ කියන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. හරි. ඔයගලන්ට ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒක අනිවාර්යෙන් Zoom එකට දාන්න පුළුවන්. හොඳයි. මේක YouTube එකට දාන්න නිසා ඉතින් වැඩි දේවල් කියන්නේ නැතුව මම ඉක්මනට ප්‍රශ්න පත්‍රයට එන්නම්. ප්‍රශ්න පත්‍රයේ මුලින්ම ප්‍රශ්න පත්‍රය ගත්ත ගමන් අනිවාර්යෙන් කීවල බලන්න ඕනේ මොනවද මේක කරන්න දෙන්නේ කියලා. හරි. හදිස්සිය අර උඩින් තිබ්බොත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොලියන්න කියලා ලියන්න නැතුව ගෙදර එන්න. එහෙම කරන්න එපා. හරි.
ඔයගලගේ ප්‍රශ්න පත්‍රයේ පුතේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ව්‍යාපාරය කියනු. එතකොට මේකෙදී ඔයගලගේ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම සහ පරිසරය කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ව්‍යාපාරය කියන්නේ කුමක්ද කියලා අර්ථ දක්වන්න තියෙන්නේ, නිර්වචනය කරන්න තියෙන්නේ. එතකොට මේගොල්ලෝ දීලා තියෙන පිළිතුරුත් එක්ක බලමු එකින් එක. පළවෙනි උත්තරේ මේගොල්ලෝ දීලා තිනවා ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභය මත අභිප්‍රේරණය වෙන පුද්ගල සමූහයක් කියලා. එතන key points දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වචන දෙකක් තියෙනවා. එකක් තමයි ලාභය. අනිත් එක පුද්ගල සමූහය. එතකොට ලාභය කියලා කියන concept එක හරි. එක අතකට ඒක හරිනේ. පොඩ්ඩක් ඉන්නකො ඉවර නෑ. ලාභය කියලා කිව්වම එකක් හරි. ව්‍යාපාර කියන්නේ සාමාන්‍ය ලාභයක් අරමුණු කරගෙන තමයි ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. පුද්ගල සමූහයක් ඉන්නවා. ඒකත් හරි. අපි කියනවා ව්‍යාපාර ආයතනයක් සංවිධානයක් කියලා කියන්නේ පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් ඒක රාශී වෙලා හදාගත්ත සංවිධානයක් කියලා. එතකොට මේ උත්තරේ හරිද? නෑ. මේ උත්තරේ වර්ධින දෙන්නේ මෙන්න මෙතන. ලාභය විතරද ව්‍යාපාරයේ මූලික අරමුණ? නෑ. අපි දන්නවා ව්‍යාපාරයේ මූලික අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි ලාභය, අනිත් එක ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. එතකොට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ කුමක් උදෙසාද? ඒකේ මූලිකම දේ තමයි පුතේ සමාජ සුභ සිද්ධිය. සමාජ සුභ සිද්ධිය. right. එතකොට අපිට පළවෙනි උත්තරේ වැරදි උත්තරයක් විදිහට තමයි ගන්න වෙන්නේ. ඒක නෙමෙයි උත්තරේ. තව තියෙන්නේ උත්තර හතරයි. තවත් වැදගත් දෙයක් මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන එකේ මූලික අරමුණ වෙන්නේ ප්‍රශ්න 30ට නිවැරදි පිළිතුරු 30 මොකක්ද කියලා හොයන එක වගේම ඒ නිවැරදි පිළිතුරු 30 නිවැරදි වෙනවා වගේම අනිත් පිළිතුරු වැරදි වෙන්න හේතුවත් අපි හොයලා බලනවා. හරි. එතකොට දෙවෙනි උත්තරයට ආවොත් සේවා පදනම් කරගත් ඕනෑම ආර්ථික කටයුත්තක්ලු. හොඳයි. ඒකත් අපි බලමු පොඩ්ඩක් විශ්ලේෂණය කරලා. ව්‍යාපාර ආයතනයක් ගත්තොත් ඒකේ අවසාන නිෂ්පාදිතය ප්‍රොඩක්ට් එක. නිෂ්පාදිතය නැත්නම් අපි කියනවා ප්‍රොඩක්ට් එක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න අපිට හැකියාව තියෙනවා. ඒ තමයි භාණ්ඩ සේවා. භාණ්ඩ හා සේවා. එතකොට ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන උත්තරේ ආයි පාරක් බලන්න. සේවා පදනම් කරගත් ඕනෑම ආර්ථික කටයුත්තලු. ඉතින් ඕගලන්ට මෙතන දැක්කහම පේනවා සේවා විතරද ව්‍යාපාර ආයතනයෙන් බිහි කරන්නේ. ඇයි භාණ්ඩ බිහි කරන්නේ නැද්ද? ඒ නිසා ඒ පිළිතුරත් අපිට නිවැරදි පිළිතුර ඉදලා ගන්න හැකියාවක් නැහැ. තුන්වෙනි උත්තරේ. භාණ්ඩ විකිණීම සඳහා පුද්ගලයන්ගේ සංවිධානාත්මක උත්සාහයක්ලු. තුන්වෙනි උත්තරේ කියන්නේ භාණ්ඩ විකිණීම සඳහා. එතකොට අර ඉස්සෙල්ලකේම අනිත් පැත්ත නේද මේ දීලා තියෙන්නේ. සේවා නැතුව භාණ්ඩ විතරයි හොදන්නේ නෑ. ව්‍යාපාරයක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා දෙකම නිෂ්පාදනය කරනවා. හතරවෙනි උත්තරේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා පුද්ගලයන්ගේ සංවිධානාත්මක උත්සාහයක්. අර තුන්වෙනි උත්තරේම පොඩ්ඩක් වෙනස් කරලා දාලා තියෙනවා වගේ ඔයගලන්ට පේනවා ඇති. එතකොට ඒ උත්තරෙත් නෙවෙයි නිවැරදි උත්තරේ වෙන්නේ. ඔන්න නිවැරදිම උත්තරේ පස්වෙනි උත්තරේ බලන්න. පුද්ගල අවශ්‍යතා සහ ඕමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තකි. වැදගත් වචන කිහිපයක් තියෙනවා නේ. මම මේක මහන්න. වැදගත් වචන කිහිපයක් එතන තියෙනවා. මුලින්ම කියනවා අපිට පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ ඕමනා. මෙන්න මේවා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. ආර්ථික කටයුත්තක්. පැහැදිලිද? පස්වෙනි උත්තරේ නිවැරදිම පිළිතුර. පළවෙනි එකට නිවැරදිම පිළිතුර. එතකොට පස්වෙනි උත්තරේ පුද්ගල අවශ්‍යතා සහ ඕමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. එහෙනම් නිවැරදි පිළිතුරට ඉරක් ගහගන්න. නැත්නම් ප්‍රශ්න පත්‍රයේම පොඩි වරහණක් දීලා තියෙනවා ඉස්සරහින්.
ඒ වරහනේ දාගන්න 5 වෙනි පිළිතුර කියලා. අපි යමු දෙවෙනි ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය. දදේනි. ඔයගොල්ලෝ ඉකෝන් කරන ළමයි BS එක ගානේ සබ්ජෙක්ට් එක ඉකෝන්. ඒතර ආර්ථික විද්‍යාව හදාරන ළමයි ඒ විදිහට ඒතර ඔයගොල්ලෝ දන්නවා ආර්ථික විද්‍යාවේදී ඔයගොල්ලෝ ඉගෙනගෙන දිනවා දල දේශීය නිෂ්පාදිතය ගැන. මේ ප්‍රශ්නේ අහන්නේ ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයට අනුව වර්ගීකරණය අනුව කර්මාන්ත අංශයට අදාළ වෙන ආර්ථික කටයුත්තක්. ඒතකොට දැන් ඉකෝන් කරන ළමයි උත්තර දානවා සුම්මගේ හොඳයි. ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන අංශ තුනක් තියෙනවා. එකක් තමයි කෘෂි කාර්මික, සේවා. කෘෂිකාර්මික, කාර්මික සේවා. අපි කෘෂිකාර්මික කියන එකටම කියනවා ප්‍රාථමික කියලා. මේක ප්‍රාථමික, ද්විතීක, තෘතීක. හරි. ඔය තුන තමයි දල දේශීය නිෂ්පාදිතයට ප්‍රධාන වශයෙන්ම දායක වෙන දේවල් තුන. එතකොට GDP එක කියන්නේ gross domestic production. හරි. එතකොට දල දේශීය නිෂ්පාදිතයට වර්ගීකරන කර්මාන්තාංශයට මෙන්න මේ කාර්මික අංශය වගේ කියන්නේ. කර්මාන්තාංශයට අදාළ වෙන ආර්ථික කටයුත්තක් වන්නේ මොකක්ද කියලා අහනවා. කර්මාන්තාංශයට අදාළ වෙන ආර්ථික කටයුත්තක්. පළවෙනි උත්තරේ බලන්න ප්‍රතිචක්‍රීකරණය. හරි වගේ නේද ටිකක්. අපි ඒක කොකටද තියලා යන්න. නීති උපදේශනය. දෙවෙනි උත්තරේ නීති උපදේශනය. අර ලීගල් ඇඩ්වයිස් දෙන්නේ. ඒක. එතකොට ලීගල් ඇඩ්වයිස් දෙන නීති උපදේශනයක් අපි කියන්නේ ඒක සේවාවක් ලබා දෙනවා. එහෙනම් නීති උපදේශනය ඉන්නේ සේවාවලට. ඒක කාර්මික නෙමෙයි. ඒක ගන්න බෑ. ඒක අතාරින්න වෙනවා. රක්ෂණය. රක්ෂණය කියන එක දැන් රක්ෂණය කියන එක ගත්තොත් රක්ෂණය කියලා කියන්නේ මොකද? සේවාවක්. හරි මේ zoom එකෙන් දැම්ම එක ළමයි හොඳයි. රක්ෂණය කියලා කියන්නේ සේවාවක්. ඊට පස්සේ එතකොට රක්ෂණය ගන්න වෙන්නේ සේවා කියන අයිටමයට. බලන්න හතරවෙනි එක එළවලු බීජ අලෙවි කිරීම. අලෙවියක් සිදුවන තැනක්. අලෙවියක් සිදුවනවා නම් එතන තියෙන්නේ මොකද්ද? සේවාවක් නැත්නම් වෙළඳාමක්. වෙළඳාම හෝ සේවා. අපි ඉගෙනගෙන තියෙනවා වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩම යටතේ. එතකොට මෙතන හතරවෙනි උත්තරේ එළවලු බීජ අලෙවි කිරීම ගන්න වෙන්නේ සේවාව සහ වෙළඳාම යටතට. වනවගාව. වනවගාව කියලා කියන්නේ මෙතනදී සේවාවක් නෙමෙයි. හැබැයි කාර්මිකක් නෙමෙයි. මේක ඉන්නේ ප්‍රාථමික නැත්නම් කෘෂි කාර්මික කියන කැටගරි එකට. මොකද අපි දන්නවා ස්වභාව ධර්මයේ දින අමුද්‍රව්‍ය ස්වභාවිකවම ගන්න දේවල් ඔක්කොම අදාළ වෙන්නේ කෘෂි කාර්මික කියන ඒ අයිටමයට. ඒ නිසා ඒක ගන්න වෙන්නේ කෘෂි කාර්මික නැත්නම් ප්‍රාථමික කියලා අපි කියන්නේ. එහෙනම් මේ දෙවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ පිළිතුරු අංක 1 ප්‍රතිචක්‍රීකරණය. right ප්‍රතිචක්‍රීකරණය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ සාධාරණ ඉපැයුමක් හිමිකරුවන් වෙත ලබා දීමට ව්‍යාපාරිකයෙකුට ගත හැකි ඍජු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අහනවා. මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ ඕගලන්ගේ ඇල්මැති පාර්ශව කියන කොටසේ. හරි. කවුද ඇල්මැති පාර්ශවයක් කියලා කියන්නේ? ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන බාහිර සහ අභ්‍යන්තර පාර්ශව. ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන බාහිර සහ අභ්‍යන්තර පාර්ශව. හොඳයි. එතකොට මෙතනදී කතා කරන පාර්ශවය තමයි අයිතිකරු. අයිතිකරු කියලා කියන්නේ ව්‍යාපාරයකට ආයෝජනය කරන පුද්ගලයා. ආයෝජනය කරන පුද්ගලයා නැත්නම් ව්‍යාපාරය ආරම්භ කරන පුද්ගලයා. මෙයා ඇවිල්ලා ව්‍යාපාරයේ බාහිර පාර්ශවයක්ද? නෑ. මෙයා අභ්‍යන්තර පාර්ශවයක්. ප්‍රධානම අභ්‍යන්තර පාර්ශවය ව්‍යාපාරයේ ඉන්නේ. ව්‍යාපාරයේ ඉන්න ප්‍රධානම අභ්‍යන්තර පාර්ශවය. අයිතිකරු කියලා කියන්නේ. බලමු අයිතිකරු ඇයි? මේක අහන්නේ අයිතිකරුට සාධාරණ ඉපයුමක් ලබා දෙන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. එකින් එක කතා කරගෙන යමු. ව්‍යාපාරයේ අපද්‍රව්‍ය කළමනාකරණය. ව්‍යාපාරයේ අපද්‍රව්‍ය කළමනාකරණය කියලා කිව්වහම ඒකෙන් අයිතිකරුට ආයෝජනයක් නැත්නම් අයිතිකරුට ඉපැයුමක් හම්බ වෙනවද? නැහැ. මේක ඇවිල්ලා බාහිර සමාජයට කරන සේවයක්. ඒකත් ඇල්මැති පාර්ශවයන්නේ. බාහිර සමාජය කියන්නේ අපේ ඇල්මැති පාර්ශවයක්. ස්ටේක් හෝල්ඩර් කෙනෙක්.
එතකොට ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ පොතේ ඒක බාහිර සමාජයට කරන බාහිර සමාජයේ සුභ සිද්ධිය උදෙසා කරන ක්‍රියාවක්. ඊළඟ එක දෙවෙනි එක සමාජ සුභ සාධන සේවා. මොකද්ද සමාජ සුභ සාධන සේවා කියලා කියන්නේ? අපි කියනවා ඔකට වචනයක් CSR කියලා. සමාජ සුභ සාධන සේවාවලට. ඔය ගොඩක් ඔය පෞද්ගලික ආයතන වලින් රජ ආයතන වලින් කරනවා CSR projects. ඒක කරන්න මූලිකම හේතුව තමයි ආයතනයක නිෂ්පාදනයක් සිදු කරන්න අමුද්‍රව්‍ය නැත්නම් raw materials අපි ගන්නවා. ඒවා ගන්නේ ස්වභාව ධර්මයෙන්. මේවා ස්වභාව ධර්මයෙන් ගන්නකොට මොකද වෙන්නේ? අමුද්‍රව්‍ය එන්න අඩු වෙනවා. එන්න විනාශ වෙලා යනවා. උදාහරණයක් විදිහට හිතන්න ලී මෝලක් තියෙනවා කියලා. ඔය ලී මෝලේ දැව වලට අපිට ධර්මයේ ගස් කපන්න සිද්ධ වෙනවා. ගස් වලින් දැව ගන්න. එතකොට ඔය ගස් කපන්න මේ සම්පත නැති වෙලා වන සම්පත කියන එක අඩු වෙනවා. එතකොට ඒ වගේ ආයතන වලට පුළුවන් CSR ප්‍රොජෙක්ට් එකක් නැත්නම් සමාජ අපි කියනවා මේකේ සමාජ සුභ සාධන සේවාවක් විදියට වන වගාවන් ව්‍යාපෘති ආරම්භ කරන්න. ගස් හිටවන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පුළුවන්. එතකොට ඒ වගේ CSR කියන එකක් හැදිලා තින්නේ ඇත්තටම ආයතන වලින් ලෝකයට කරන විනාශය අවම කරන්න. විනාශයක් නේ කරන්නේ මේක. සම්පත් ප්‍රයෝජනෙට ගන්නවා කියන්නේ විනාශයක්. අපි විනාශ කරනවා. මේ වයිල පුනර්ජනනීය සම්පත් නෙමෙයි. නැවත ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයන්ට සිද්ධ වෙනවා કૃතිමව මේක නැවත වතාවක් ඇති කරවන්න. ඒ නිසා CSR කියන්නේ මේ වගේ ප්‍රොජෙක්ට් එකක්. ඒතර CSR කරා කියලා එකකින් අයිතිකරුවන්ගේ අයිතිකරුවන්ට ආයෝජනයේ ප්‍රතිලාභයක් හම්බෙන්නේ නැහැ. ඒකත් බාහිර සමාජයට තමයි අදාළ වෙන්නේ. බලන්න තුන්වෙනි එකේ සේවක රැකියා සුරක්ෂිතතාවය එතන කෙලින්ම දීලා තිනවා ඩිරෙක්ට් දීලා තිනවා හිතන්න දෙයක් ඇත්තම නැහැ. සේවකයන් තමයි මෙතනදී ඒගොල්ලෝ මේන් ફોකස් කරලා තියෙන ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලෝ බලලා තියෙන සේවකයන් ගැන. එතකොට මේකේ හිමිකරුවන්ට සාධාරණ ඉපයුමක් ලැබෙන්නේ නැහැ. හතරවෙනි එක බලන්න. ඵලදායි ආයෝජන මාර්ගවලින් මුදල් යෙදවීම. හරි නේද උත්තරේ? අයිතිකරුවට පුළුවන් තමන් සතුව තියෙන මුදල් ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය තවත් ඵලදායි ආයෝජන මාර්ගයක යොදවන්න. හරි මේ ඵලදායි ආයෝජන මාර්ගය කියලා කියන්නේ ඔය සතියෙන් දෙකෙන් ට්‍රේඩින් උගන්නලා සිවික් කාර් ගන්නවා කියන එක නෙමෙයි. හොඳට හිතලා බලලා ෂෙයා මාකට් එකේ වෙන්න පුළුවන් නැත්නම් ප්ලාන්ටේෂන් වල වෙන්න පුළුවන් මොනවා හරි දෙයක වැදගත් දෙයක ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටිය මේ වෙනකොට රත්තරන් වල ඉන්වෙස්ට් කරනවා. ගෝල්ඩ් අයිටම් මේගොල්ලෝ සල්ලි වලට ගන්නවා. මොකද රත්තරන් රන් පවම කියන්නේ ඉක්මනට වැඩි වෙන නිසා පොඩ්ඩක් ඔයාලා බලලා මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක නිවැරදි පිළිතුර අංක 4 ඵලදායි ආයෝජන මාර්ගයන්හි මුදල් යෙදවීම. පස්වෙනි උත්තරේ උඩ බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකේ තියෙන්නේ භාණ්ඩාසේව සඳහා සාධාරණ මිලක් යොමු කිරීම කියලා. ඒක ගනුදෙනු කරුට තමයි බලපාන්නේ. හතරවෙනි ප්‍රශ්නේ කියනවා ආර්ථික තිරසල බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාරයක් දායක වන්නේ කියලා ප්‍රශ්න අවත්තලා දෙන යන්නේ මේ කොහොමද ආර්ථික තිරසල බව සංවර්ධනය කරගන්න ව්‍යාපාරයක දායකත්වයේ තියෙන්නේ කියලා. හොඳයි. අපි පිළිතුරුත් එක්කම යමු. එතකොට අපිට නිවැරදි පිළිතුර හම්බෙයි. යටිතල පහසුකම් ඇති කිරීම. මොකද්ද මේ යටිතල පහසුකම් කියන්නේ? යටින් තියෙන තලයක් ගැනද මේ කියන්නේ නෑ. යටිතල පහසුකම් කියලා කියන්නේ විදුලිය, ජලය, මහා මාර්ග මෙන්න මේ කියන දේවල්. විදුලිය, ජලය, මහා මාර්ග වගේ කියන මෙන්න මේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. දැන් මේ වගේ දේවල් සංවර්ධනය කරන එක ව්‍යාපාරයක වගකීමක් නෙමෙයි. රජයේ තමයි මූලික වශයෙන් වගකීම් ඕනේ යටිතල පහසුකම් වර්ධනය කිරීම ගැන. ඇත්තටම රටක් වලම අධිවේගී මාර්ග ඉදි වෙන්න ඕනේ, මහා මාර්ග ඉදි වෙන්න ඕනේ. ඒතර ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. විදුලිය අනිවාර්යෙන් තියෙන්න ඕනේ රටක් ඇතුලේ. ජලය නොකඩවා එන්න ඕනේ. අපි ගොඩක් අත්‍යවශ්‍ය වැඩ කරගන්නේ ජලය විදුලිය භාවිත කරලා. ඒ විදිහට. right. ඊට පස්සේ දෙවෙනි උත්තරේ. එතකොට ඒකේ පළවෙනි උත්තරේ අනිවාර්යෙන් අපි දන්නවා ව්‍යාපාරයක් එකට දායක වෙන්නේ නැහැ. රජය තමයි දායක වෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට. දෙවෙනි එක භාණ්ඩ ආනයනය කිරීම. භාණ්ඩ ආනයනය කරා කියලා. ඒ කියන්නේ පිටරටින් භාණ්ඩ ගෙන්නවා කියලා රටේ තිරසල බව වර්ධනය වෙන්නේ නැහැ. මොකද භාණ්ඩ ආනයනය කරන එකෙන් වෙන්නේ
අපේ රටේ තියෙන විදේශ විනිමය තවදුරටත් වෙනත් රටවල් වලට ගලා යන එක. එතකොට රටේ තියෙන තිරසන බව තව තවත් අඩු වෙන එක තමයි වෙන්නේ. පුළුවන් තරම් රට ඇතුළේ නිෂ්පාදනය කරලා අපේ ප්‍රොඩක්ට්ස් එක අපේ නිෂ්පාදිත පිටරටට යවන්න ඕනේ. අපනයනය කරනවා නම් ඒක ගැටලුවක් නෑ. නමුත් පිළිතුර තියෙන ආනයනය නිසා ඒ පිළිතුර ගන්නත් බෑ. තුන්වෙනි එක කියනවා සේවා නියුක්තිය වැඩි කිරීම. මොකක්ද සේවා නියුක්තිය කියලා කියන්නේ? මේක අහලා පුරුදු වචනයක් ඔයගලන්ට. සේවා නියුක්තිය. සේවා නියුක්තිය කියලා කියන්නේ රටක රැකියාවක නිරත වෙන හෝ නිරත වෙන්න බලාපොරොත්තු වෙන සින්න පිරිස. එතකොට ඒ පිරිස වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් රටක තියෙන විරකියාව අඩු වෙනවා. ඒ කියන්නේ රැකියාවක් කරන්නේ නැති පිරිස අඩු වෙනවා. ඒ වගේම තමයි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ යනවා. right? මොකද මිනිස්සුන්ට පඩි හම්බ වෙනවා. එතකොට මිනිස්සු ඒවා වියදම් කරනවා. ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ යාමක් එතනදී සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ආර්ථික විද්‍යාව කරන ළමයි විදියට ආදායම් මට්ටම ඉහළ ගියාම මොකද වෙන්නේ භාණ්ඩ ඉල්ලුමට? භාණ්ඩ ඉල්ලුම ඒකත් ඉහළ යනවා. Y කියන සාධකය නෙමෙයි නේ. එතකොට පාරිභෝගික ආදායම ඉහළ යද්දී ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ නිසා පරිභෝජනය සහ ඉල්ලුමත් ඉහළ යනවා. ඒ වගේම තමයි පරිභෝජනය සහ ඉල්ලුම ඉහළ යනවා කියලා කියන්නේ නිතින්ම අපි දන්නවා දල දේශීය නිෂ්පාදිතය ඉහළගයක් ගන්නවා. එතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද? ආර්ථික තිරසල බව සංවර්ධනය වෙනවා කියලා. එතකොට සේවා නියුක්තිය ඇති කරන්නේ කවුද? මේ කියන සේවා නියුක්තිය ඇති කරන්නේ කවුද? ව්‍යාපාර තමයි සේවා නියුක්තිය ඇති කරන්නේ. රැකියාව බිහි කරන්නේ ව්‍යාපාර. රැකියාවක් බිහි කරන්නේ ව්‍යාපාරයක්. එතකොට නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර ව්‍යාපාර කියන උත්තරය ගන්න පුළුවන්. හරි දාගන්න එකට. හරි දාගන්න. ඒකට ඉරක් ගන්න. right. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. ඔයගලට ගැටලු මොනවාරි තියෙනවා නම් Zoom එකේ දාන්න පුළුවන්. අනවශ්‍යව දාන්න එපා. එකක් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒවා කියන්නේ නැහැ. පස්වෙනි එක කියනවා ශ්‍රී ලංකාවේ වඩාත් බහුලව පවතින ව්‍යාපාර වර්ගය මොකක්ද කියලා. දැන් මේ වගේ දේවල් අපි ප්‍රැක්ටිකලි සිලබස් එකේ උගන්වන්නේ නැහැ. ඒ නිසා ඔයගලන්ට දැන් තේරෙනවා ඇද්ද ඔයගොල්ලෝ පේපර් එකක් කරනකොට ඔයගලන්ට සාමාන්‍ය දැනීම තියෙන්න ඕනේ කියලා අනිවාර්යෙන්. දැන් පන්ති වල නම් මම මේ දේවල් උගන්වලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැන් මගේ පන්ති වලට සහභාගී නොවන කෙනෙක් මේ වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන් පුතේ ඔයා මේ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. එතකොට මේක කියන්නේ ශ්‍රී ලංකාවේ වඩාත් බහුලව පවතින ව්‍යාපාරික ආයතන වර්ගය කොහොමද කියලා. ආයතන වර්ග කිහිපයක් දීලා තියෙනවා. හවුල් ව්‍යාපාර අපි දන්නවා අයිතිකරුවන් දෙක 20ත් අතර සිටින ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් කියලා. සමුපකාර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර අපි හඳුන්වනවා සමුපකාර කියලා. ඊට පස්සේ පොදු සීමිත සමාගම් අපි දන්නවා මොනවද කියලා. එතකොට අයිතිකරුවන් එකත් හෝ ඊට වැඩි ව්‍යාපාර අපි කියනවා පොදු සීමිත සමාගමක් කියලා. ඊට පස්සේ හතරවෙනි එක කේවල ස්වාමී ව්‍යාපාර නැත්නම් අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාර sole proprietorship එකක්. පස්වෙනි එක වරලත් ව්‍යාපාරයක්. හොඳයි. එතකොට ලංකාවේ බහුලව පවතින ආයතන වර්ගය මොකක්ද? ලංකාවේ බහුලව පවතින ආයතන වර්ගය තමයි කේවල ස්වාමී ව්‍යාපාර. කේවල ස්වාමී ව්‍යාපාර. කේවල ස්වාමී ව්‍යාපාරය කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේකේ ඉන්නේ එක අයිතිකරුවෙක් පමණයි. හරි. එතකොට මේ ව්‍යාපාර ලංකාවේ බහුලව පවතින තියෙන ප්‍රධාන හේතුන් මොනවාද? ඒවා තමයි අපි දන්නවා පහසුවෙන්ම ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර වර්ගය. පහසුවෙන්ම ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර වර්ගය කියන්නේ කේවල ස්වාමී ව්‍යාපාර. අපිට ඉක්මනට මේ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. ඒ දාසේ කියන ෆෝම් එක ගත්තා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා ව්‍යාපාරය ආරම්භ කරා. හරිම පහසුවෙන් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න.
හරි. නීති රීති රෙගුලාසි හරි අඩුයි. නීති රීති රෙගුලාසි හරි අඩුයි මේකේ. එතකොට අපිට පස්වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් පිළිතුරු අංක 5 පිළිතුරු අංක 4 කේවල ස්වාමී ව්‍යාපාර. හරි. එතකොට අපි සංඛ්‍යාත්මකව ගත්තොත් මේක මේ වෙනකොට කේවල ස්වාමී ව්‍යාපාර නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර ප්‍රතිශතාත්මකව එස ගත්තොත් 63.1ක් ව්‍යාපදිංචි වෙලා තියෙන. ඒ කියන්නේ ලංකාවේ තියෙන සමස්ත ව්‍යාපාර වලින් කේවල ස්වාමී ව්‍යාපාර තමයි වැඩිපුරම තියෙන්නේ. 60.1ක්ම තියෙන්නේ කේවල ස්වාමී ව්‍යාපාර. හරි. ඒ වගේම තමයි මේ කියන කේවල ස්වාමී ව්‍යාපාර රැකියාවලට දායකත්වය ලබා දෙනවා ප්‍රතිශතාත්මක ලෙස 120ට වඩා වැඩි ප්‍රතිශතයක්. ඉතින් බලන්න තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාර කොච්චර ලොකු සේවයක් කරනවද කියලා මේ රැකියාව නිර්මාණය කරන්නේ. ඒ වගේම කොච්චර ඒගොල්ලෝ ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවද කියලා. හරි. 6 වෙනි ප්‍රශ්නේ මූලික කරගෙන තියෙන සාමාන්‍ය මිල සහ ලාභය පිළිවෙටුම කියන ඒ සංකල්ප තුන අතර යන ප්‍රශ්නයක්. බලන්න ප්‍රශ්නේ කියනවා පොදු භාණ්ඩවල මිල ඉහළ යන අතරේ නිෂ්පාදනය අඩු කරන අවස්ථාවකදී ව්‍යාපාරයේ පිරිවැටුම සහ ලාභය කෙරෙහි ඇතිවිය හැකි වඩා ක්ෂණික බලපෑම මොකක්ද කියලා අහන්නේ. මේකේ සමහර වෙලාවට ප්‍රශ්නේ අමාරුයි කියලා තේරෙන්නේ මේකේ මේ තියෙන සමහර වචනවල තේරුම දන්නේ නැති නිසා. ඒ නිසා මේ වචනවල තේරුම සරල කරලා දුන්නා නම් මේකෙන් පරිම අහලා තියෙන පොඩි කන්සෙප්ට් එකක්. පොඩි සංකල්පයක් තියෙනවා. බලන්න පොදු භාණ්ඩවල මිල. මේ වචනේ ඉතින් මෙහෙම දුන්නාට වඩා ඕගොල්ලන්ට පහසු වචනයක් තියෙනවානේ. පොදු භාණ්ඩවල මිල. මම මෙහෙම කියන්නම් මේක. පොදු භාණ්ඩවල මිල කියනවට වඩා ලේසි නේද? සමස්ත මිල මට්ටම නැත්තම් උද්දමනය කිව්වනම්. සමස්ත මිල මට්ටම ඉහළ යනවා කියලා කියන්නේ උද්දමනයක්නේ. උද්දමනයක් ඇතිවෙච්ච අවස්ථාවකදී ඇති වුණාම නිෂ්පාදනය අඩු කරනවලු. ඔව්. මොකද භාණ්ඩවල මිල පොදු භාණ්ඩවල මිල වැඩි වෙනවා කියලා කියන්නේ නිෂ්පාදනයක් සිදු කරන්න තියෙන අමුද්‍රව්‍ය ඒ වගේම තමයි නිෂ්පාදනය සිදු කරාට පස්සේ ඒවට යන ප්‍රවාහන වියදම් ඊට පස්සේ ඊට අමතරව තව ගත්තොත් අපි මේ වගේ අමුද්‍රව්‍ය නැත්නම් ශ්‍රම වියදම් මෙන්න මේ වගේ කියන දේවල් වල භාණ්ඩයක නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වෙන දේවල් වල මිල වැඩි වෙනවා. එතකොට මේ වගේ මිල වැඩි වුණාම මොකද වෙන්නේ? නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. එතකොට නිෂ්පාදන පිරිවැය දැන් මේගොල්ලෝ කියලාම තියෙනවා නිෂ්පාදන පිරිවැය ඉගෙන අපි දන්නවා ආර්ථික විද්‍යාව ආධාරව ළමයි විදියට නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා කියලා කියන්නේ නිෂ්පාදනය මොකද වෙන්නේ? මම මේ පැත්තට ලියලා වැඩි පුරුදු නැහැ. නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා කියලා කියන්නේ අපි දන්නවා එළියට එන භාණ්ඩ සංඛ්‍යාව ඉතාම ස්වල්පයි එන්නේ. දැන් අපෙන් අහන්නේ එච්චර දුරට අහන්නේ අපි පොඩි දෙයක් අහන්නේ. බලන්න අපෙන් අහන පිරිවැටුම ගැන. මොකද්ද මේ පිරිවැටුම කියලා කියන්නේ? පිරිවැටුම. හරි. පිරිවැටුම කියලා කියන්නේ මෙන්න මෙයාට. පිරිවැටුම කියන්නේ පිරිවැය. නිෂ්පාදන පිරිවැය. අහන්නේ. පිරිවැටුම. වියදම අහන්නේ. එතකොට පිරිවැය අපි දන්නවා පොදු භාණ්ඩවල මිල ඉහළ ගියා. මේ තියෙන ඉහළ ගියා නම් පිරිවැයට මොකද වුනේ? පිරිවැය වැඩි වුණා. ඔන්න ඒක උත්තරයක් හොයාගත්තා. පිරිවැය ඉහළ ගියා. එහෙම උත්තර තියනවද බලන්න? පිරිවැටුම වැඩි වේ. පිළිතුරු අංක 2 සහ පිළිතුරු අංක 5. එහෙනම් දැන් ඔයාගේ උත්තරේ ඔයා 150ක් හොයලා ඉවරයි. 50-50 දැන් තියෙන්නේ. දෙකෙන් එකක් ගැහුවොත් අනිවාර්යෙන් හරියන එකක්.
හැබැයි එහෙම කරන්න එපා. අපි හොඳට ඉගෙන ගත්ත ළමයි. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා. ඒ කොටසත් අපි සාකච්ඡා කරමු. ලාභයට මොකද වෙන්නේ කියලා අහනවා. ගිණුම්කරණය කරන කට්ටිය මෙතන ඉන්නවා. දන්නවා ලාභය හොයන්නේ කොහොමද කියලා? ලාභය සමානයි ආදායම ඍණ වියදම. ආදායම ඍණ වියදම. එතකොට දැන් බලන්න. වියදම කියලා කියන්නේ මොකක්ද? අපේ පිරිවැය. පිරිවැය. ආදායම කියන්නේ කොහොමද අපේ ආදායම. එහෙනම් මේක සමාන වෙන්න ඕනේ ලාභයට. ඒකනේ කන්සෙප්ට් එක. හොඳයි. පිරිවැය ඉහළ ගියා නම් ලාභයට මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. සමාන ලකුණෙන් දෙපැත්තෙන් ඉන්න දෙන්න. සමාන ලකුණෙන් දෙපැත්තේ ඉන්නවා කියලා කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි දෙන්නගේ තියෙන්නේ. ඍණ සම්බන්ධතාවයක් තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් පිරිවැටුම වැඩි වේ, ලාභය අඩු වේ කියන පිළිතුරට තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. පිළිතුරු අංක 2 පිරිවැටුම නැත්නම් පිරිවැය වැඩි වේ, ලාභය අඩු වේ. හරි. ඊළඟ ප්‍රශ්න දෙකම හැදිලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ව්‍යවසායකත්වය කියන පාඩමේ. entrepreneurship. පළවෙනි ප්‍රශ්නේ නැත්නම් 7 වෙනි ප්‍රශ්නේ ව්‍යවසායකත්වයේ පළවෙනි ප්‍රශ්නේ. නැත්නම් පේපරේ 7 වෙනි ප්‍රශ්නේ. ව්‍යවසායකයෙකු අයවැයක් භාවිතා කරන්නේ ඇයි කියලා අහනවා. ව්‍යවසායකයෙකු අයවැයක් භාවිත කරනුයේ. පළවෙනි උත්තරේ දීලා තියෙනවා මූල්‍ය අවශ්‍යතා අවම කර ගැනීමටය. හරිද උත්තරේ? ව්‍යවසායකයෙක් මූල්‍ය අවශ්‍යතා අවම කරගන්න අයවැයක් හදනවද? නැහැ. ඒක වෙන්න බෑනේ. සේවකයන්ට මූල්‍ය තොරතුරු සැපයීම. සේවකයන්ට මූල්‍ය තොරතුරු දෙන ආයතනය. අභ්‍යන්තර සේවකයන්ට මේක තමයි අපේ ලාභය වෙන්න මෙහෙමයි කියලා එහෙම දෙන්නේ නැහැ නේ. ඒක වෙන්නත් බෑ. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පළවෙනිම දේ තමයි අපි මෙතනදී දැනගන්න ඕනේ මොකක්ද අයවැය කියන්නේ. බජට් එකක්. අයවැය කියලා කියන්නේ අනාගතයේදී දරන්න තියෙන වියදම් පුරෝකථනය කිරීමක්. ඒ කියන්නේ වර්තමානයේ අපි දරපු වියදම් අපි සමාලෝචනය කරලා අපි ඒව බලලා ඒවත් එක්ක අපි හදනවා ඉදිරි අනාගතයේදී අපිට වියදම් මෙන්න මේ ආකාරයෙන් දරන්න වෙයි කියලා. අන්න ඒකට අපි අයවැයක් කියලා කියනවා. එතකොට තුන්වෙනි උත්තරේ තියෙන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කරන්නලු. අපි වර්තමාන තත්ත්වයේද අයවැයකින් බලන්නේ අනාගත තත්ත්වයේද? අනාගත තත්ත්වය තමයි බලන්න ඕනේ. එහෙනම් වර්තමානයේ ක්‍රියාකාරීත්වය අයවැයෙන් බලන්න බෑ. ඒ නිසා තුන්වෙනි උත්තරේ ගන්නත් බෑ. හතරවෙනි එක ව්‍යාපාරයේ මූල්‍ය කාර්යසාධනය අධීක්ෂණය කිරීමේදී අන්න මූල්‍ය කාර්යසාධනය කොහොමද අපි මේ දවස් ටිකේ සහ ඉදිරියේදී අපේ මූල්‍ය කාර්යසාධනය මොන වගේද? අපි කොහොමද ප්‍රොෆිට් ගන්නේද ඉස්සරහට? අන්න ඒක තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ. අපි කොහොමද පස්වෙනි පිළිතුර බලමු. සමච්ඡේදන ලක්ෂ්‍ය නිමම මට්ටම හඳුනා ගන්න. සමච්ඡේදන මට්ටම ඒ කියන්නේ break even point එක. break even point එක හඳුනා ගන්න අපිට අයවැයක් ඕන වෙන්නේ නැහැ නේද? මතක විදියට එහෙම ඕන වෙන්නේ නැහැ. ඒ නිසා හතරවෙනි පිළිතුර තමයි ගන්න පුළුවන් වෙන්නේ. නිවැරදි පිළිතුර විදියට ව්‍යාපාරයේ මූල්‍ය කාර්යසාධනය අධීක්ෂණය කිරීමටය. හයවෙනි ප්‍රශ්නේ මොකක් කර ගැටලුවක් තියෙනවද? නෑ. පිළිතුර වෙන්නේ අංක 2. මොකද අපි දන්නවා පිරිවැය අඩු වුණාම ඒකේ ලාභය වැඩි වෙන්න ඕනි කියලා. ඒ නිසා 6 වෙනි ප්‍රශ්නේ පිළිතුර අංක 2. ඔව් 2. right. 8 වෙනි එක බලන්න. 8 වෙනි එකත් ඇවිල්ලා ව්‍යවසායකත්ව පාඩමෙම තමයි ඇවිල්ලා තියෙන්නේ entrepreneurship එකෙන්. ව්‍යවසායකයෙකු හා සැසඳීමේදී ව්‍යාපාරිකයෙකු වඩාත් කැමැත්තක් දක්වන්නේ. වඩාත් කැමැත්තක් දක්වන්නේ මොකටද කියලා අහන්නේ. පළවෙනි එක අවදානම් දැරීමටය. විනාඩියක් ඉන්න. ළමයි කලබල වුණ ගමන් උතන්ට අනිවාර්යෙන් අවදානම් දෙන්නට උත්තරේ ගහනවා. ආයෙ පාරක් ප්‍රශ්න කියවන්න. ව්‍යවසායකයෙකු හා සැසඳීමේදී මෙන්න ව්‍යවසායකයා මම යාට මෙහෙම දාන්න. මෙන්න ව්‍යාපාරිකයා
ව්‍යාපාරිකයා. මෙයා ව්‍යවසායකයා, මෙයා ව්‍යාපාරිකයා. අපිට කියන්නේ ව්‍යවසායකයෙකු හා සැසඳීමේදී ව්‍යාපාරිකයෙකුගේ වඩාත් කැමැත්ත මොකක්ද කියලා. අපි ඉගෙන ගත්තේ කොහොමද? මේ දෙන්නම කම්පෙයාර් කරා. හැබැයි ව්‍යවසායකත්ව පාඩමේදී බල තැබීම තිබ්බේ ව්‍යවසායකයාගේ පැත්තේ. මෙතනදී අපෙන් අහන්නේ ව්‍යවසායකයෙක් කැමති මොනවටද කියලා නෙමෙයි. ව්‍යාපාරිකයෙක් කැමති මොනවටද කියලා. පේනද ප්‍රශ්නේ කන පිට ගහලා හදන හැටි. දැන් කලබල වෙලා උත්තරේ ලියන්න ගියා නම් අනිවාර්යෙන් 90ක් විතර ළමයි ඔගේ පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරේට තමයි ඉර ගන්න. එහෙම ගැහුවා නම් එතනින් එහාට වැරදි. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රශ්නය කියවන්නම ඕනේ. ප්‍රශ්නය දෙතුන් වතාවක් කියවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි වෙලාව ගියට කමන්නේ නැහැ. නිවැරදි පිළිතුරට නැත්තම් උත්තර ගන්න හම්බෙන්නේ නැහැ. දැන් බලමු. ව්‍යාපාරිකයෙක් කවදාවත් අවදානම් දරනවද? නෑ. කවුද අවදානම් දරන්නේ? ව්‍යවසායකයා. ඔන්ටර්ප්‍රනර් කෙනෙක් තමයි අනිවාර්යෙන් අවදානමක් දරලා තමන්ගේ නිෂ්පාදිතයක් වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. 2. සියලු වගකීම් බාර ගැනීමට. අපි එහෙම එකක් ගැන කතා කරේ නැහැ. සියලු වගකීම් බාර ගැනීම කර. ඔක්කොම මගේ කියලා නේ. අඹ ගොඩම බදා ගන්නවා වගේ එකක් නෙමෙතනදී කියන්නේ. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ වගකීමක් බාර ගන්න කෙනෙක් තමයි. හැබැයි සියලු වගකීම් බාරගන්නේ නැහැ. ව්‍යාපාරිකයෙකුත් එහෙම කරන්නේ නැහැ. ඒ උත්තරේ පොඩ්ඩක් නිසා නොසලකා හරින්න. 3. ආරක්ෂාකාරීව කටයුතු කිරීම. අර අවදානම් දරද්දී මෙන්න මේ ව්‍යාපාරිකයා ව්‍යවසායකයා අවදානම් දරද්දී ව්‍යාපාරිකයා මොකද කරන්නේ? ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරනවා. ප්‍රොටෙක්ෂන් එයා ප්‍රොටෙක්ට් වෙනවා. එයා ඔය අනවශ්‍ය ගුණ ගොඩවල් ගන්නෙ නැහැ. ව්‍යාපාරික ආරක්ෂාකාරී ගමනක් කියන්නේ. එහෙනම් පිළිතුර මොකද්ද? අංක 3. ආරක්ෂාකාරීව කටයුතු කිරීම. අපි ඉතුරු උත්තර දෙකක් බලමු. 4 වෙනි එක නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට. අපි ගත්තොත් අපි කම්පෙයාර් කරලා බලුවාම ව්‍යවසායකයාට තමයි ක්‍රියේටිවිටි නොලෙජ් එක තිබ්බේ. එයා තමයි අනිවාර්යෙන් නිර්මාණශීලීත්වය අතින් ඉහළින් හිටියේ. අලුත් දෙයක් හිතුවේ එයා. හරි ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ඔය සිතීමේ වයස කියන එක තියෙන්නේ මේ කාලේ විතරයි ඕගොල්ලන්ට. ඉස්සරහට යනකොට අලුත් දේවල් හිතන්න එහෙම වෙලාවක් නැහැ. ඕගොල්ලෝ අර රොබොට්ස්ලා වගේ කියන දෙයක් කරන එහෙම කට්ටිය බවට පරිවර්තන වෙන නිසා මෙන්න මේ කාලේ පුළුවන් තරම් තමන්ගේ දෙයක් අලුත් දෙයක් පටන් ගන්න බලන්න. right? පස්වෙනි එක. පස්වෙනි උත්තරේ. නව ව්‍යාපාර අවස්ථා අපි දන්නවා නව ව්‍යාපාර අවස්ථා නව සැලසුම් කිව්ව ගමන් ඒක අදාළ වෙන්නේ ව්‍යවසායකයට කියලා. එහෙනම් උත්තරේ අංක 3 ප්‍රශ්න අංක 8ට උත්තරේ අංක 3 ආරක්ෂාකාරීව කටයුතු කිරීම තමයි ව්‍යාපාරිකයා වැඩි කැමැත්තක් දක්වන්නේ. ඒ ප්‍රශ්නේ හරි සරලයි. හරිම පොඩි ප්‍රශ්නයක්. ගොඩක් ළමයි වරද්දාගත්තා. වරද්දාගත්ත ප්‍රධානම හේතුව තමයි ව්‍යවසායිකව සැසඳීමේදී ව්‍යාපාරිකයෙක් කියන තැන දෙන මාරු කරගත්තා. 9 වෙනි එක ලොකු ප්‍රශ්නයක් දීලා තියෙනවා චූටි උත්තරයක් ගන්න. වෙලා වෙන ප්‍රශ්න තමයි මේවා. හරි මම ලේසි ක්‍රම කීපයක් කියලා දෙන්නම් මේ ප්‍රශ්න උත්තර ලියන. අපි ඒකට කියනවා ටෙක්නිකල් මෙතඩ්ස් වගේ තියෙනවා. ඒ ටෙක්නිකල් මෙතඩ්ස් එක ඉගෙන ගත්තා නම් ඔයගලන්ට මේක ලොකු ප්‍රශ්න වලට ඉතා ඉක්මනින් පිළිතුරු දෙලා අනිත් ප්‍රශ්නෙට යන්න පුළුවන්. පහත වගේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතා කරන ලබන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කීපයක්. ඔයගොල්ලෝ මේ ටූල්ස් ටික දන්නවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතකය, විවට වෙළඳපොළ කටයුතු, ව්‍යවස්ථාපිත සංචිත අනුපාත, නිත්‍ය තැන්පතු, බැංකු පොලි අනුපාත මේ දේවල් ඔයගොල්ලෝ දන්නවා. ඒ දේවල් වල තේරුම තමයි ඊට එහා පැත්තෙන් දීලා තියෙන්නේ. ඒවා සමානව නෙමෙයි දීලා තියෙන්නේ කලවම් කරලා. අපිට තමයි ගලපන්න තියෙන්නේ. අර පුංචි කාලේ ඔයගොල්ලෝ 2 වසරේ 3 වසරේ අර ව්‍යාකරණ කරේ. ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඉහත දී ඇති උපකරණ අනුපිළිවෙල අනුව විස්තර නිවැරදිව ගලපා ඇත්තේ මොකේද කියලා අහනවා. right. දැන් බලන්න මේකේ පළවෙනි එක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. මොකද්ද නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා කියන්නේ? ඔව් මේකේ උත්තරයක් ආවා. හොඳයි. ඊලු. හරි බලමු ඊ. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කියලා කියන්නේ වාණිජ බැංකු ඔවුන්ගේ අතිරික්ත මුදල් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේදී මහ බැංකුව විසින් ගෙවනු ලබන පොලි අනුපාතිකය. හරිද පිළිතුර?
පිළිතුර හරි. එහෙනම් ඔන්න පළවෙනි පිළිතුර හොයාගත්තා E. දැන් ඉන්න කලබල වෙන්න එපා දැන්. E හරිනම් E මුලට තියෙන උත්තර කීයක් තියෙනවද? 2යි තියෙන්නේ. E මුලට තියෙන උත්තර 2යි තියෙන්නේ. ඒ ඇවිල්ලා 4 සහ 5 විතරයි. එතකොට ඔයගලන්ට දැන් ලේසි ඔයගලන්ගේ සැකයේ තියෙන උත්තර දෙකක් ගැන විතරයි. දැන් S2 පියාගෙන එකකට ගැහුවත් එකක් හරියන සම්භාවිතාවය 50%යි. ඒ වුණාට එම ගහන්න එපා. අපි දන්නවා අනිත් ඒවාත් අපිට හොයන්න පුළුවන් කියලා. දැන් බලන්න ඒ උත්තර දෙකේම මුල් අකුරු දෙක තියෙන්නේ මොනවද? A සහ D. එහෙනම් ඊළඟ දෙක ගැන ඒ කියන්නේ විවට වෙලදපල කටයුතුයේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ගැන හිතන්න දෙයක් නැහැ. ඒ දෙක හරියටම හරි. A සහ D තමයි එන්නේ. මොකද ඒ පිළිතුරු දෙකේම ඒ දෙක තියෙනවා. බලන්න හතරවෙනි එකේ කියනවා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. එතකොට නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලා කියන්නේ අපි දන්නවා වාණිජ්‍ය බැංකුවක රජයේ සුරකුම්පත් අරගෙන ඒක ඇපේට තබා අරමුදල් ලබා ගන්නකොට ඒගොල්ලන්ට මහ බැංකුව මගින් ණය කරන පොලි අනුපාතයක් තියෙනවා. අපි ඒකට නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලා. අර හිතන්නකො මේක ණය. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ අංක ඉංග්‍රීසි අකුර C. එතකොට අපි දන්නවා නිත් එක අනිවාර්යෙන් B කියලා. එතකොට නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ C කියන්නේ වාණිජ්‍ය බැංකුව රජයේ සුරකුම්පත් ඇපේට තබා මුදල් ලබා ගැනීමේදී මහ බැංකුව මගින් අය කරන ලබන පොලි අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. බැංකු පොලි අනුපාතිකය කියලා කියනවා වාණිජ්‍ය බැංකුවල తాවකාලික ද්‍රවශීලතා අරමුණ ඉටු කර ගැනීමට මහ බැංකුව මගින් අත්තිකාරම් ප්‍රදානය කිරීමේදී ඒ සඳහා පැනවෙන පොලි අනුපාතිකයට බැංකු පොලි අනුපාතිකය කියලා කියනවා. උත්තරය වෙන්නේ අංක 5 EADCB තමයි උත්තරය. ලොකු ප්‍රශ්නයක් අපි ඉතා ඉක්මනින් විසඳුවා. සමහර කොටස් අපි කතා කරේ නැහැ. එහෙම තමයි ටෙක්නිකල් මෙතඩ් යූස් කරන්නේ විභාගෙදී. ඊළඟ ප්‍රශ්නේ ප්‍රකාශ දෙකක් දීලා තියෙනවා. මේ ප්‍රකාශ දෙක අතරින් සත්‍ය සහ අසත්‍යභාවය තෝරන්න තියෙනවා. මෙහෙම දේවලුත් අපි කරා. මම ක්ලාස් එකේ නම් ගොඩක් දේවල් මෙහෙම කරේවා. ප්‍රකාශයේ A රාජ්‍යාංශයේ සියලුම ස්ථිර සේවකයන් සඳහා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල අදාළ වෙනවලු. මොකද හිතන්නේ හරිද? උත්තර දෙන්න බලන්න. හරි කියලා දානවා කට්ටිය සත්‍යයි කියලා දානවා. මගේ පන්ති වල ළමයි දන්නේ නැහැ. ටොක්ක් එකක් ගන්න එහෙමනම්. රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල කෙටියෙන් ලියන්න මේ ෆන්ඩ් එක අරමුදලක්නේ ලැබෙන්නේ විශ්‍රාම වැටුප් නැති කට්ටියට විතරයි. විශ්‍රාම වැටුප් නැති කට්ටියට විතරයි රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලක් ලැබෙන්නේ. හරි. එතකොට පළවෙනි උත්තරේ එහෙනම් මොකක්ද වෙන්නේ? අසත්‍යයි. සියලුම දෙනාට ලැබෙන්නේ නෑ. විශ්‍රාම වැටුපක් නැති කට්ටියට විතරයි මේක හම්බෙන්නේ. ප්‍රකාශය B. දැන් එතනතර අත්හැරීමේ ක්‍රමයට යන්න පුළුවන්. බලන්න ප්‍රකාශයේ A අසත්‍යයි කියලා තියෙන ඒවා 1යි 2යි 2යි තියෙන්නේ. 2 සහ 3 විතරයි. A අසත්‍ය වල අතර B සත්‍ය වෙයි කියලා තියෙනවා දෙකේ. 3 තියෙනවා AB දෙකම අසත්‍යයි කියලා. බලමු දැන් B වැරදිද කියලා එහෙම. B කියනවා පුද්ගලික අංශයේ සියලුම සේවකයින් හට සේවක අර්ථසාධක මුදල අදාළ වේ. පුද්ගලික අංශය කියලා කියන්නේ වැටුපට වැඩ කරන කට්ටිය. එතකොට මෙතන ප්‍රශ්නේදී පුද්ගලික අංශය කිව්වහම ප්‍රයිවට් සෙක්ටර් එක විතරයි ගන්නෙ. අර්ධ රාජ්‍ය ගන්නෙ නෑ. පුද්ගලික අංශයේ සියලුම සේවකයන් සඳහා අනිවාර්යෙන් EPF ලැබෙනවා. සමහර ආයතන තියෙනවා දැන් EPF කියුවේ නැහැ කියලා සමහර වොයිස් කට්ටේව දාලා තිබ්බා. මේ WhatsApp එකේ වොයිස් එක අපි දැක්ක මේ දවස්වල ෂෙයා වුණා. මේ කාගෙද කින්දමද නැහැ ප්‍රසිද්ධ කඩයක්. හරි. එතකොට ඒක ඒ විදිහට EPF අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ පෞද්ගලික අංශ සේවකයෙක් නම්. බැරි වෙලා හරි මෙතනදී බලන්න පුද්ගලික හා රාජ්‍ය අංශය කියලා එහෙනම් මේ ප්‍රකාශයත් අසත්‍ය වෙනවා.
නමුත් මෙතන තියෙන්නේ පුද්ගලික අංශය කියලා විතරයි. එහෙමනම් පුද්ගලික අංශයේ සියලුම දෙනාට EPF ලැබෙනවා. එතකොට පිළිතුරු අංක 2 තමයි මේකේ නිවැරදි පිළිතුර ඉදිරියට ගන්න පුළුවන් වෙන්නේ. A අසත්‍ය වේ, B සත්‍ය වේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට එනවා ඔයගලන්ගේ. ඊගා ප්‍රශ්නේ තියෙන්නේ ඔයගලන්ගේ රක්ෂණය කියන එකකේ. රක්ෂණය කියන එකකින් තියෙන ඉන්ෂුරන්ස්. රක්ෂණ මූලධර්ම කිහිපයක් අපි ඉගෙන ගත්තා. රක්ෂ හිමිකම, හානිපූර්ණය, උපරිම විශ්වාසය, ආසන්නතම හේතුව සහ ආදේශනය කියලා. මෙන්න මේ කියන දේවල් මොනවද කියලා එහා පැත්තෙන් දීලා දෙනවා. කලින් කරා වගේම ප්‍රශ්නයක් තමයි මෙතනක් තියෙන්නේ. පේරණ එකම විදියට තමයි කියලා දෙන්නේ. ඒතකොට ඒ අදාළ මූලධර්මය නිවැරදිව විස්තර කරලා දෙන අනුපිළිවෙල තමයි අහන්නේ. අපි බලමු. ඉහළ දියේදී මූලධර්ම පිළිවෙල අනුපිළිවෙල අනුව සකස් කරන්න. පළවෙනි එක රක්ෂ හිමිකම. මොකද්ද රක්ෂ හිමිකම කියලා කියන්නේ? බලන්න ඒකේ B කියන කොටස. රක්ෂ හිමිකම. රක්ෂ හිමිකම. තව බලන්න මේ B කියන කොටස කියනවා රක්ෂිතයාට යම් විෂය වස්තුවක් පිළිබඳව රක්ෂණය කිරීම සඳහා සැබෑ අයිතියක් ඇත කියලා. මම කෙටියෙන් ලියන්නම් සැබෑ අයිතිය. සැබෑ අයිතිය. අපි කියනවා රක්ෂ හිමිකම කියලා. එහෙනම් බලන්න B තියෙන උත්තර කීයක් තියනවද? පිළිතුරු දෙකයි තියෙන්නේ. B තියෙනවා පළවෙනි උත්තරේ, B තියෙනවා දෙවෙනි උත්තරේ. right. අපිට මේකෙදී අර වගේ ලේසි ක්‍රම දීලා නැහැ. හොයන්න වෙනවා මේ උත්තර දෙකෙන් ඊළඟට මොකක්ද හරි කියලා. හැබැයි ඒක හොයාගත්තාම නිවැරදි පිළිතුරට අපිට ගන්න පුළුවන්. බලමු. හානිපූර්ණය දෙවෙනි එක. හානිපූර්ණය. හානිපූර්ණය කියලා කියන්නේ රක්ෂිතයාට සැබෑ අලාභය විතරයි පුතේ ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් ගෙවන්නේ. ඔයාගේ මෝටර් වාහනය ගිහිල්ලා කොහේ හරි තැනක හැප්පුණොත් ඉන්ෂුරන්ස් එකෙන් කියනවා ඔය තුල අලාභය ගණන් හදලා බැලුවහම ඔයාගේ අලාභය 50000යි. ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ මෙන්න මේ 50000 විතරයි ඔයාට. ඊට වඩා රුපියලක්වත් වැඩියෙන් දෙන්නේ නැහැ. ඉන්ෂුරන්ස් එක නැත්නම් රක්ෂණයක් කියන්නේ ලාභ ලබන්න අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා හානිපූර්ණය කියන ඒ මූලධර්මෙදි වෙන්නේ ඔයාට සිදුවෙච්ච අලාභයේ ප්‍රමාණයට පමණක් ඔයාට වන්දි ලැබීම. එහෙනම් හානිපූර්ණය කියන කන්සෙප්ට් එක ගත්තොත් මූලධර්මය ගත්තොත් ඒකට අදාළ වෙන්නේ E කියන අකුර. එතකොට ඔයාලට පේනව ඇති දැන් පළවෙනි උත්තරේ වැරදි. අපිට තිබ්බේ 1 2යි විතරයිනේ. 1 2යි විතරයි තිබ්බේ. දැන් එක වැරදි. එහෙනම් ඉතුරු වෙන්නේ පිළිතුරු අංක 2 BE. අනිත් ඒවා ටිකත් කෙටියෙන් බලාගෙන යමු. උපරිම විශ්වාසය කියලා කියන්නේ රක්ෂකයා සහ රක්ෂිතයා විසින් givisumට අදාළ සියලුම තොරතුරු 100%ක් නිවැරදිව විශ්වාසානුකූලව ලබා දීලා තියෙනවා කියන එක. එළිදරව් කරලා තියෙනවා. නිවැරදිව කියන්න ඕනේ මෙහෙමයි වුනේ කියලා. හතරවෙනි එකට A දීලා තියෙන්නේ. ඒ කියන්නේ ආසන්නතම හේතුව රක්ෂිත දේපලට අලාභ වීම කෙරෙහි බලපාන ලබන ඍජු සිද්ධිය මොකක්ද කියන එක බලන්නත් ඕනේ. ඊළඟට පස්වෙනි එක ආදේශනය. ආදේශනය කියලා කියන්නේ රක්ෂිතයාට ගෙවන ලද වන්දියට අලාභයට වගකිව යුතු වගකිව යුතු තෙවන පාර්ශවයෙන් අය කර ගැනීමට රක්ෂකයාට ලැබෙන හිමිකම තමයි ආදේශනය කියලා කියන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 ඉලක්ක ගහගන්න. ඒක ඇටින් 11 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නේත් අර ඔයගලන්ට කලින් කිව්වා වගේම සත්‍ය අසත්‍ය භාවය දෝරන්න දෙන ප්‍රශ්නයක් තියෙන්නේ. බලන්න ඒක හැදිලා තියෙන ඒකකය ගත්තොත් ඔයගලන්ගේ විෂය ධාරාවේ තියෙන වැදගත්ම ඒකකයක් සංනිවේදනය කමියුනිකේෂන් කියන ඒකකයෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මෙතනදි කියනවා පළවෙනි ප්‍රකාශනයේ ඒකෙන් ප්‍රකාශනය කියනවා වැදගත් සංකීර්ණ තොරතුරක් වාචිකව වුවද සංනිවේදනය කළ හැක.
වැදගත් සංකීර්ණ තොරතුරක් වාචිකව සංනිවේදනය කරන්න පුළුවන්. ගැටලුවක් නෑ, පුළුවන්. වැදගත් තොරතුරක් වුණත් වාචික තොරතුරක් සංකීර්ණ තොරතුරක් වුණත් අපිට විස්තරාත්මකව පැහැදිලි කරලා කියන්න පුළුවන්. දුරකථන මාර්ගයෙන් හරි වාචිකව හම්බෙලා හරි කතා කරලා කියන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේ හරි. ඒකෙන් ප්‍රකාශය හරි. ඒකෙන් ප්‍රකාශනය හරි කියලා තියෙන උත්තර බලන්න. ඒ සත්‍යයි කියලා පළවෙනි එකේ තියෙනවා. A සහ B සත්‍යයි කියලා හතරවෙනි එකේ තියෙනවා. A සහ B සත්‍යයි කියලා පස්වෙනි එකේ තියෙනවා. එහෙනම් උත්තර තුනක් තියෙනවා. උත්තර තුනෙන් අපි බලමු තව එකක් B කියන එකත් අපි කතා කරලා බලමු කොහොමද තෝරගන්නේ කියලා. B කියනවා වාචික sannivedanayට අමතරව එම තොරතුරු ලිඛිතව sannivedanaya කරන්න පුළුවන්. අර ඉදිරි ප්‍රකාශයෙන් කියපු එකක් තමයි මේ කියන්නේ. A කියන ප්‍රකාශය කිව්වේ වැදගත් තොරතුරක්, වැදගත් සංකීර්ණ තොරතුරක් කියනනේ. ඒතකොට B කියනවා වැදගත් සංකීර්ණ තොරතුරු ලිඛිතවත් යවන්න පුළුවන්. පුළුවන්, ගැටලුවක් නැහැ. මෙමෝ එකක් එහෙම ගහන්න පුළුවන්. එතකොට ඒ වගේ එතෙන්දී අපිට පේනවා මේ උත්තර දෙකම හරි. A සහ B සත්‍යයි. A සහ B සත්‍යයි කියලා දෙකක් තියෙනවා. උත්තර අංක 4 සහ 5. එතකොට A සහ B සත්‍යයි නම් ඔව් නිවැරදි පිළිතුර හම්බුණා. A සහ B සත්‍යයි නම් අපි දන්නවා B මගින් ඒව පැහැදිලි කරනවා. මොකද B කියන්නේ මොකක්ද කියන්නේ B? වාචික sannivedanayට අමතරව මේ තොරතුරු, ඒ කියන්නේ උඩ කතා කරපු තොරතුරු ලිඛිතවත් අපිට යවන්න පුළුවන් කියලා කියන්නේ. නිවැරදි පිළිතුර ලබා දීලා තියෙනවා. නිවැරදි පිළිතුර අංක 4 A සහ B සත්‍ය වන අතර B මගින් A පැහැදිලි කෙරේ. වඩාත් හොඳයි. බලන්න ඊළඟ ප්‍රශ්නේ. වෙළඳාම ගැන තියෙන්නේ. වෙළඳාමේදී අපි ඉගෙන ගත්තා ප්‍රධාන වෙළෙන්දන් වර්ග දෙකක් ඉන්නවා. සිල්ලර වෙළෙන්දා සහ තොග වෙළෙන්දා. සිල්ලර වෙළෙන්දා කියලා කියන්නේ පොඩි කෙනෙක්. ඒ කියන්නේ සිල්ලර වෙළෙන්දා. අර සින්දුවක් තියෙන්නේ මොකද්ද? මං පුංචි වෙළෙන්දා කියලා. ඒ වගේ පුංචි වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා, තොග වෙළෙන්දා කියලා කියන්නේ විශාල ප්‍රමාණයෙන් අලෙවි කරන ව්‍යාපාරිකයෙක්. එතකොට සිල්වර් වෙළෙන්දා ගාව භාණ්ඩ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ඒවා දැන් මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. තොග වෙළෙන්දා ගාව තියෙන භාණ්ඩ වර්ග ස්වල්පයයි. හැබැයි ප්‍රමාණාත්මක ලෙස ගත්තොත් මෙයා amount එක වැඩියෙන් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මෙයා ගාව තියෙනවා නම් කිරිපිටි, මෙයා ගාව තියෙන කිරිපිටි වල රත්ති, මැලිබන්, නමනම් ඔක්කොම ටික තියෙනවා. මෙයා ගාව තියෙනවා රත්ති සහ ඇන්කර් විතරයි තියෙන්නේ. හැබැයි රත්ති වලින් කිලෝ ගණන් මෙයා ගාව තියෙනවා. උදාහරණයක් විතරයි කිව්වේ. අපි මෙතනදී අහන්නේ සිල්වර් වෙළෙන්දෙකු විසින්. හරි, මේ දෙන්නගේ වෙනස කියන්නම්. සිල්වර් වෙළෙන්ද කියලා කියන්නේ අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ විකුණන වෙළෙන්දා. අවසාන පාරිභෝගිකයා. එතනින් එහාට පැවැත්මක් නැහැ භාණ්ඩේ. තොග වෙළෙන්ද කියලා කියන්නේ නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ විකුණන වෙළෙන්දෙක්. ඒ කියන්නේ මෙයා භාණ්ඩ ලබා දෙන්නේ සිල්වර් වෙළෙන්දාට. සිල්වර් වෙළෙන්දා නැවත වතාවක් ඒක විකුණනවා. ඒ විදිහට. හොඳයි. මේක අපිට මේ වගේ දෙන්න අතර කම්පැරිසන් එකක් යන්නේ නැහැ. මේක කියන්නේ සිල්වර් වෙළෙන්දෙකු විසින් තම භාණ්ඩ මංගත ක්‍රමයට මොකක්ද දැන් වෙනවා තද වෙනවා කට්ටිය මොකක්ද මේ මංගත ක්‍රමය නේ මාර වෙන්නේ දැන් කොමර්ස් වලට අමතරව සිංහල දැන් යනවා මංගත කියලා කියන්නේ මොකක් කරන්නේ උමගක් වගේ සින්නක් කොල්ලට යනවා නේ නෑ මංගත කියලා කියන්නේ මම මෙහෙම ලිව්වොත් ඔයගොල්ලෝ දන්නවා ඔන්ලයින් දැන් දාන්න ජෙන්සි එක දැන් දාන්න ඔන්ලයින් ඉන්නවා ඔන්ලයින් ඉඳගෙන නිින්ද ගියා නේ එහෙම කියන්නේ ඒජන්සි එක. එතකොට මෙතනදි කියනවා වංගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීමේදී ඔහු විසින් ප්‍රථමයෙන්ම කරන්න ඕනේ මොකද්ද කියලා. පළවෙනි උත්තරේ අධික තොග පවත්වා ගන්න ඕනලු. හොඳට තේ ඔන්ලයින් කරද්දී අධික තොග පවත්වා ගත්තා. අපි දන්නේ අපිට විකුණුම් එයිද නැද්ද කියලා. තොග ගොඩ ගහගෙන ගබඩා පුරවගෙන හිටියොත් හදිස්සියේ හරි බිස්නස් ආවේ නැත්තම් මොකද වෙන්නේ? ඔය සේරම විනාශ කරන්න වෙනවා. right. දෙවෙනි උත්තරේ තියලා යන්නම්. තුන්වෙනි උත්තරේට යන්න. දෙක තමයි නිවැරදි උත්තරේ මම දෙක තියලා යන්නම්. තුන්වෙනි උත්තරේ කතා කරලා ස්ථාවර පාරිභෝගික පදනමක් ඇති කර ගන්න ඕනලු. ස්ථාවර පාරිභෝගික පදනමක් ඇති වෙන්නේ නැහැ. තමන් අලෙවිකරණයේ යෙදෙනකල්. භාණ්ඩ අලෙවිකරණකල් පාරිභෝගික පදනම කියන එක හැදෙන්නේ නැහැ. හරි. උදාහරණයක් විදියට ඔයා කඩයක් දාලා ඒකේ භාණ්ඩ අලෙවි කරේ නැත්තම් කස්ටමර්ස්ලා කොහොමද දැනගන්නේ මේ කඩේ ගැන?
හරි මේ කඩයක් ගැන විතරක් නෙමෙයි කියන්නේ. ඔයත් ඔයාගේ වටිනාකම ඔයා ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ නැත්නම් මිනිස්සු කොහොමද ඔයාගෙන දැනගන්නේ? අනිවාර්යෙන් ඒ නිසා තමන්ට ලැබිලා තියෙන දේවල් ලෝකෙට පෙන්නන්න. තමන්ගේ දක්ෂතාව ලෝකෙට පෙන්නන්න. එතකොට 3 ස්ථාවර පාරිභෝගික පදනමක් ඒකත් නෙමෙයි. 4 ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්. ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ඇති වෙනවද එකපාරම ඔන්ලයින් පටන් ගත්තාම බිස්නස් එකක්? නෑ. ඒක වෙන්නේ නෑ. ඕනෑම රටක අලෙවි කර ගැනීමට කටයුතු කළ යුතුය. ඕනෑම රටක අලෙවි කරගන්න කලින් තමන්ගේ ප්‍රදේශය තුළ අලෙවි කරගෙන ඉන්න බෑ. ඊට පස්සේ මේක එළියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එතකොට මුලින්ම කරන්න ඕනේ කිසිම දෙයක් නෙමෙයි. ගනුදෙනු කරන අතර විශ්වාසය රඳවා ගන්න ඕනේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ඔන්ලයින් ඔයගොල්ලෝ තියෙන සයිට්ස් තියෙනවානේ. ikman.lk දරස් තාමනවාද තියෙන දැන් අලුත් එකක් ටෙමු. ඔය සයිට්ස් වලට ගියාම ඔයගේ තියෙනවා ඔය විකුණුම් කරුව නැත්නම් සප්ලයර්ව ඒ කියන්නේ වෙලෙන්දව රේට් කරන්න පුළුවන්. හරි රේට් නෙමෙයි රේට් කරන්න පුළුවන්. හරි මම ලියලා පෙන්නන්න නැත්නම් වෙන මොකක් හරිද. රේට් කරන්න පුළුවන්. රේටින්ග්ස් දෙනවා. තරු 4යි තරු 4 අමාරයි තරු 5යි තරු 5 කියන්නේ හොඳම ratings and reviews කියලා කියන්නේ. ඔයාලට එතන ටයිප් කරන්න පුළුවන් හොඳ වෙලෙන්දකි මට හොඳ සේවාවක් ලබා දුන්නා. ඔහුගේ සේවාව අගය කරමි. ඒ විදිහට ටයිප් කරන්න පුළුවන් ඔයාලට. එතකොට ගනුදෙනු කරුවන් අතර විශ්වාසය ගොඩනගා ගන්න එක තමයි පළවෙනිම දේ. මුලින්ම කරන්න ඕන දේ. හරි උත්තරය අංක 2. 14 වෙනි ප්‍රශ්නේ ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදීන මේකත් ඇවිල්ලා ඔය වෙනදාම සවුපකාරක සේවා කියන පාඩමට දෙන නියෝජිතයන් ගැන කතා කරන පාඩම කතා කරන කොටස නියෝජිතයන් ගැන අපි නියෝජිත කිහිප වර්ගයක්ම අඳුනගත්තා පන්තියේදී. ඉතින් ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැන අපි දන්නවා එහෙම කිව්ව ගමන් ඔළුවට එනවා සාධ්‍යකයව ෆැක්ටර් කෙනා. ඒකට එයාගේ නමින් පිළිදලා ප්‍රධානියා වෙනුවෙන් තමයි භාණ්ඩ මිලදී ගන්නෙ. පෞද්ගලික නාමයෙන් සිදු කරන්නේ සාධ්‍යකයා. තමන්ගේ පෞද්ගලික නාමයෙන් සාධ්‍යකයා කියන එක කියන හරියට ලියන්නේ එක ලියනකොට සාධ්‍යකයා ෆැක්ටර් කියලා කියන්නේ මෙයාට මෙයා තමන්ගේ පෞද්ගලික නාමය භාවිතා කරලා තම ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලට ගන්නවා. ඒක තමයි මෙයා නියෝජිතයෙක් විදිහට පෙනී සිටින්නේ ඒ විදිහට. ඒ නිසා පිළිතුරු අංක 1 වෙන්න ඕනේ මේකේ. අනිත් ඒවා අපි හැමීට කතා කරමු. තරවකරු කියන්නේ බ්‍රෝකර්. ඒ කියන්නේ ගැනුම්කරු සහ විකුණුම්කරු මූණට මූණ මුණගස්සලා ව්‍යාපාර කටයුතු සිදු කරන්න හදනවා. කොමිස් නියෝජිතය කියලා කියන්නේ අදාළ වියදමක් අදාළ විකුණුමක් සිදු කරාට පස්සේ කමිෂන් එකක් කොමිස් මුදලක් තමයි සතුට තියාගන්න එක්කෙනා. කැපකරු නියෝජිතයා අනිත් එක්කෙනා ඊට පස්සේ වෙන්දේසිකරු. ඒ කියන්නේ වෙන්දේසිකල් භාණ්ඩ වෙන්දේසිකරු කියලා කියන්නේ මේ අපි දන්නවා ඒ කියන්නේ භාණ්ඩ වෙන්දේසිතව අලෙවි කරන පුද්ගලයෙක් නියෝජිතයෙක්. right 15 වෙනි එක 15 වෙනි එක කියන අලෙවි ප්‍රවර්ධන මිශ්‍රය සඳහා යොදාගත හැකි උපකරණ කීපයක් පහත් දක්වලා තියෙනවා. ටූල්ස් වගේක් කැටින් දීලා තියෙනවා. ඉහත ද අතුරින් ඍජු අලෙවිකරණයේ ඩිරෙක්ට් මාකටිං හරි ඩිරෙක්ට් මාකටිං සඳහා පමණක් භාවිතා කළ හැකි උපකරණ ඇතුළත් කාණ්ඩය මොකක්ද කියලා අහන්නේ. බලන්න වෙබ් අඩවි කියන එක දීලා තියෙනවා. විකුණුම් රැස්වීම් දීලා තියෙනවා. ප්‍රදර්ශන දීලා තියෙනවා. කැටලොග් දීලා තියෙනවා. දුරකථන ඇමතුම් දීලා තියෙනවා. සාම්පල් දීලා තියෙනවා. සමාජ මාධ්‍ය දීලා තියෙනවා. දිරිදීමේ වැඩසටහන් දීලා තියෙනවා. අපි දන්නවා වෙබ් අඩවියක් මගින් අපිට ඍජු අලෙවිකරණය කරන්න පුළුවන් කියලා. මොකද මම ඉස්සර මෙතන ලිව්වේ අපි කෙලින්ම ගිහිල්ලා එතනින් මිලදී ගන්නවා ඍජු අලෙවිකරණයක්. ඒතකොට වෙබ් අඩවි කියන උත්තරේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒතකොට A කියන උත්තරේ අනිවාර්යෙන් මේකේ තියෙන්න ඕනේ. බලන්න A කියන උත්තරේ තියෙන උත්තර තියෙන්නේ 2යි. 1 සහ 2 විතරයි. 1 සහ 2 විතරයි තියෙන්නේ. ඊට පස්සේ බලන්න A උත්තර දෙකේම තියෙන තවත් පොදු ඔකුරක් තමයි D සහ E. D සහ E කැටලොග් සහ දුරකථන ඇමතුම්. හරිනේ. කැටලොග් දාලා අපිට මේ විකුණන්න පුළුවන්. මොකද දුරකථන ඇමතුම්.
ඔය රක්ෂණය කියන ඒවා මම අලෙවි කරන්නේ දුරකථන ඇමතුම් හරහානේ. කතා කරලා කියන්නේ සර් මෙහෙම රක්ෂණ තියෙනවා. ඉන්ෂුරන්ස් එකක් දාගමු. ඒ වගේ. F's the G'ද ඔන්න ගැටලු වෙන තැන. F කියන්නේ සාම්පල්. G කියන්නේ සමාජ මාධ්‍ය. ඕගොල්ලෝ දැන් ඔය TikTok, Instagram, Facebook වගේ දේවල් පාවිච්චි කරන කට්ටිය. එතකොට ඒ දේවල් පාවිච්චි කරනකොට ඔව් හරි කෙනෙක් කියනවා පාවිච්චි කරනවා කියලා. ඒ දේවල් පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට සජෙස්ට් වෙනවා ඇති නේද? එක එක shops වල මෙන්න අද ඔෆර් එකක් තියෙනවා. මොකක් හරි ලස්සන ගවුමක් දැක්ක ගමන් ආනේ ඒක ලස්සනයි කියලා කියලා ගන්නවා නේද? ඍජු අලෙවිකරණයක් තියෙනවා. ඩිරෙක්ට් ආඩේ අලෙවිකරනවා. සාම්පල් කියන එකේදී ඩිරෙක්ට් අලෙවි කිසිම ඩිරෙක්ට් අලෙවි කිරීමක් වෙන්නේ නැහැ. ඍජු අලෙවි කිරීමක් වෙන්නේ නැහැ. ඔයාලට සාම්පල් එකක් මුලින්ම පරීක්ෂා කරන්න දීලා තමයි බාණ්ඩ අලෙවිකරණය කරන්නේ. right. එතකොට උත්තරේ වෙන්නේ අංක 2 ADEG. ඒ 15 වෙනි ප්‍රශ්නේ උත්තරේ. right. අපි ප්‍රශ්න 15ක් මේ විදිහට සාකච්ඡා කරා. අපිට ප්‍රශ්න 30ක් තියෙනවා සාකච්ඡා කරන්න MCQ. එතකොට වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක විදිහට මේක මම රිලීස් කරනවා YouTube එකට. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එකේ සිට ප්‍රශ්න 15 දක්වා part 1 විදිහට යන්නේ. ඔයගොල්ලන්ට එතන වීඩියෝ එක කරලා බලන්න පුළුවන් එතන. ඒ නිසා ඒක මම දැන් සාමාන්‍යයෙන් විනාඩි 40ක් විතර මේ වීඩියෝ එක යන්නේ නැති. ඒ වුණාට මේක විනාඩි අවම වශයෙන් විනාඩි 20කට හෝ 25කට කෙටි කරලා මම දාන්න බලාපොරොත්තු වෙනවා. මම උත්සාහ කරනවා එහෙම දාන්න. බලන්න පුළුවන්. ඒකට අපි අද සාකච්ඡා කරේ 2020 උසස් පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂයට ආපු උසස් පෙළ පේපර් එක, ඇඩ්වාන්ස් ලෙවල් පේපර් එක. පේපරේ තෝරගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ළමයිත් රික්වෙස්ට් කරා මේක කරමු කියලා. ඒ වගේම තමයි 2020 කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නා නැති මම උසස් පෙළ ලියපු අවුරුද්ද මන් තියලා මම දන්නවා. එතකොට මම උසස් පෙළ ලියපු අවුරුද්දේ මම කොහොමද මේ පේපර් එක ලියුවේ කියලා තමයි ඔයගොල්ලෝ දැන් බලන්නේ. හරි. right. එතකොට මේ විදිහට පළවෙනි කොටස අවසන් වෙනවා. ඉතින් රැඳිලා ඉන්නේ අවසන් වෙනවා කියන්නේ පේපරේ අපි සාකච්ඡා කළ ඉවර නෑ. තව ප්‍රශ්න 15ක් තියෙනවා. අනිවාර්යෙන් මේ 15 වීඩියෝ එක රිලීස් කරනවා part 2 එකක් විදිහට. ඒ වගේම part 3 එකේදී අපි අර කෙටි ප්‍රශ්න සාකච්ඡා කිරීමේ කොටස අපි සාකච්ඡා කරනවා. එහෙනම් පළවෙනි වීඩියෝ එක මෙතනින් අවසන්. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.